අද අප සූදානම් වන්නේ ආයුබෝවන් ක්‍රියාකාරකම් පොතේ වන කතාවේ යෙන මෞග්ලි රැළට ඇතුළුවීම කියන කොටස කියලා දෙන්න. ඉන්දියාවේ තියෙනවා සියෝනී කියලා කඳුකර කැලෑ ප්‍රදේශයක්. මේ සියෝනි කැලේ වෘක පවුල් ගොඩක් ජීවත් වෙනවා. අද මම මේ කියලා දෙන්න යන කතාවේ ආරම්භ වෙන්නේ වෘක පියා, වෘක මව හා පැටවුන් 4 දෙනා එකට ගුහාවේ ඉන්න වෙලාවක්. වෘක පියා සටනට හා දඩයමට හරි දක්ෂයි. වෘක පියාට ඉන්නවා අලු පාට වෘක පැටව් 4 දෙනෙක්. වෘක මව තම පැටවුන් 4 දෙනාව ඉතා ආදරෙන් කවාපුවා බලා ගන්නවා. ඇයගේ නම රාක්ෂා. ඇය හරිම නිර්භීතයි. වෘක පැටව් 4 දෙනාට කියන්නේ අලු සහෝදරයෝ. ඉතින් මම මේ කතාව කියන්න යන වෙලාවේ වෘක පියා, වෘක මව, පැටව් 4 දෙනා එකට ගුහාවේ ඉන්න වෙලාවක්. වෘක පියා හිතුවා දැන් නම් දඩේම යන්න හොඳ වෙලාවක් කියලා. මේ වෙලාවේ මේ වෘක ගුහාව ළඟට ටබාකි කියලා නරියෙක් පැමිණෙනවා. ටබාකි කියලා කියන්නේ හරිම කපටි කම්මැලි නරියෙක්. ඕපදූප කියමින් යන්නේක තමයි එයා කරන ලොකුම වැඩේ. බොහෝ වෙලාවට අනික් අයගේ දඩේමෙන් ඉතිරි වුණු දේවල් කාලා තමයි ටබාකි ජීවත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ වෘක පියා දඩේම යන්න හොඳ වෙලාවක් කියලා කිව්වනේ. මේ වෙලාවේ වෘක ගුහාව ළඟට ටබාකි කියලා නරියා ආවා. ටබාකි ඇවිල්ලා වෘක පියාගෙන් අහනවා අනේ වෘක පියේ මට හරිම බඩගිනි. කෑමට යමක් හොයාගන්න පුළුවන්ද? වෘක පියා කිව්වා ටබාකි ඇතුල් වෙලා බලන්නකෝ. මෙහෙනම් කෑම මුකුත්ම ඉතුරු වෙලා නැහැ. ඒ පාර ටබාකි කියනවා වෘකයන්ට තරම් කෑම නැති වුණාට මා වගේ සොක්කෙකුට වේලිලා ගිය මස් කට්ටක්වත් තිබුණොත් ඇති කියලා. එහෙම කියලා නරියා ගුහාව පිටුපසට ගිහිල්ලා වේලිච්ච මස් කට්ටක් හොයාගෙන ඒක අහුලගෙන කෑවා. ආයි ටබාකි මේ මස් කට්ට කාලා වෘක පියා ළඟට ඇවිල්ලා කියනවා අර ෂියකාන් අර ලොකු තැන දඩයම් බිම වෙනස් කරලා ලබන හඳේ මේ කන්දට ඇවිල්ලා දඩයම් කරන්න යන බව. එහෙම කිව්වා කියලා ටබාකිට කිව්වා කියලා ටබාකි කිව්වා. මේ ෂියකාන් කියලා කියන්නේ කකුලක් නොන්ඩි නපුරු කොටියෙක්. දඩේමේ යන එක ඔහුගේ එකම විනෝදාංශය. මේ නිසා ඔහු කැලේ කිසිම නීතියකට හෝ සතෙකුට ගරු කරන්නේ නැහැ. අනෙක් සතුන්ගේ අඩවිවලටත් බලෙන් රිංගලා ඔවුන්ව බය කරමින් ඔහු ජීවත් වෙන්නේ කාටත් හිරිහැරයක් ලෙස. ඉතින් මේ ටබාකි කිව්වේ අර ෂියකාන් එයාගේ දඩයම් කරන දඩයම් බිම වෙනස් කරලා ලබන හඳේ මේ කන්දට ඇවිල්ලා දඩයම් කරන බව. මේක ඇහුණ වෘක පියාට. වෘක පියා කියනවා ඌට මෙහෙට එන්න කිසිම අයිතියක් නැහැ. මේ කැලෑවි නීති ආණ්ඩුව දඩයම් බිම ෂියකාන්ට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ වෙලාවේ වෘක අම්මටත් මේ දෙබස ඇහුණා. කවුද මේ ටබාකි වෘක පියයි කතා කරපු කියපු දේ. වෘක අම්මා කිව්වා ෂියකාන්ගේ අම්මා ෂියකාන්ට නොන්ඩියා කියලා තියෙන්නේ නිකමට උපන්දා ඉඳලම ෂියකාන්ගේ කකුලක් නොන්ඩි. ෂියකාන්ට මරා ගන්න පුළුවන් හරක් විතරයි කියලා. මේක ඇහිලා වෘක පියා කියනවා එහෙම හරක් මරණ නිසා වයින් ගුංගාවේ මිනිස්සු ඌත් එක්ක තරහයි. ගම්මුන් කැලේ ගිනි තියයි. එතකොට අපිටත් අපේ ළමයින්ටත් පැනලා යන්න සිදුවෙයි. ඇත්තෙම මෙහෙම බැලුවම ෂියකාන් අපට කරන්නේ ලොකු උදව්වක්. ඔහු අපි ඔහුට කළගුණ සලකන්නත් ඕන කියලා ඔහු නිකන් අවලාද නැගුවා. ටබාකිට මේක ඇහුණා. එහෙනම් නුඹ කියූ දේ මම ෂියකාන්ට දැනුම් දෙන්නද කියලා ටබාකි වෘක පියාගෙන් ඇහුවා. ඒ පාර නම් වෘක පියාට හොඳටම තරහ ගියා. මෙතනින් යනවා යන්න. මෙතනින් ගිහින් නුඹේ ස්වාමියා ෂියකාන් එක්ක එහෙම දඩයම් කරලා ඉන්නවා නම් හොඳයිනේ. ටබාකි කිව්වා හොඳයි මම යන්නම්. අර ඇහෙන්නේ පහළ කැලේ ෂියකාන් ගොරව ගොරව කෑ ගහන ශබ්දේ. වෘක පියාත් හොඳින් ඇහුවම ලොකු කොටියෙක් ගොරවන සද්දයක් ඇහුණා. කඳුගාවේ පහළ පුංචි ගංගාව පැත්තෙන් තමයි මේ ගොරවන ශබ්දේ එන්නේ. ඒක ලොකු කොටියෙක් ගොරවන ශබ්දයක්. වෘක පියා කිව්වා මහ මෝඩේ කැලේ මේ විදිහට ශබ්ද කරමින් දඩයම් පටන් ගන්න හැටි මේ ෂියකාන්ට දඩයමක්වත් කරගන්න බෑ. ඒ පාර වෘක අම්මා කියනවා
මට නම් හැඟෙන්නේ මේ කොටියා එලවන්නේ සත්තු පස්සේ නෙවෙයි. ඌට ඕන වෙලා තියෙන්නේ මිනිහෙක් අල්ලගෙන කන්න. කොටියාගේ ගොරවිල්ල ටික ටික වැඩි වෙලා අන්තිමට යටි යුගුරෙන් එන මහා මොරදියමකුත් එක්ක කොටියා කඩා පරිණ සද්දය ඇහුණා. උරුක අම්මා කියනවා ඌට කුරුමානම වැරදිලා වගේ. මොකක්ද ඒ සද්දේ? ඒ පාර උරුක පියා කියනවා මූ හරිම මෝඩ සතෙක්. ලී කපන්න ආපු මිනිස්සු රෑට හැදූ ගිනි මැලයක ඉතුරු වෙච්ච ගිනි අඟුරු ගොඩකට නෙවෙයි ඔය පැනලා තියෙන්නේ. ඒකයි ওই විදිහට කෑ ගහන්නේ. එතකොට මුරුක අම්මා බොහොම සාවධානව අහගෙන ඉඳලා කියනවා මොකෙක් හරි කන්ද නගිනවා වගේ දැනෙනවා. මොකෙක් හරි කන්ද නගිනවා වගේ දැනෙනවා. කෝකටත් අපි සූදානමින් ඉඳිමු. මුරුක අම්මා නිතරම ආරක්ෂාව ගැන හිතනවා. මුරුක පියා කියනවා මිනිහෙක් වගේ. මිනිස් පැටවෙක් අන්න බලන්න. මුරුක පියා හොඳට ඈත දිහා බලන් ඉඳලා කිව්වා අර බලන්න. අර මිනිස් පැටියෙක්. අන්න බලන්න. ඒ ළමයාට යන්තම් ඇවිදින්න පුළුවන් වෙලා විතරයි. මුරුක පියා ඒ දිස බලලා hina වුණා. මෙතන වෙලා තියෙන්නේ දර කපන්න එන කැලේට දර කපන්න එන මිනිස්සු දර කපන්න යනකොට දරුවා නිදාගෙන දරුවා ආරක්ෂිතව තියන්න දරුවා ඉන්න තැන දරුවා නිදි කරවලා ඊට පස්සේ වටේට ගිනි ගොඩක් ගහනවා. එතකොට ගිනි ගොඩ ආරක්ෂිත හින්දා සත්තු වෙන්නේ නැහැ දරුවට අනතුරක් කරන්න. ඊට පස්සේ මේ දරුවගේ දෙමව්පියෝ කැලේ දර කපන්න ගිහිල්ලා. මේ ගිනි ගොඩ නිවුනට පස්සේ තමයි මේ අර පුංචි දරුවෙක් අර මේ පුංචි දරුවගේ ඉව දැනිලා තියෙනවා සියකාන් කියන මේ නපුරු කොටියට. මේ කොටිය එනකොට කොහොම හරි මේ දරුව ඇහැරිලා යන්තම් කැලෙන් දැන් බැහැගෙන එනවා. මේ බැහැගෙන එන දරුවා තමයි මේ වෘක පියා දැකලා තියෙන්නේ. ඒ පාර වෘක අම්මට හරි පුදුමයි මේක වෘක පියා කීපෙක ඇහිලා. මේ මිනිස් පැටවෙක්ද? මම නම් කවදාවත් මීට කලින් දැකලා නැහැ. අනේ ඔයාට පුළුවන් ද මේ මිනිස් පැටියව මෙහාට අරගෙන එන්න කියලා වෘක අම්මා ඇහුවා. වෘක පියා ඒ දරු පැටියා ළඟට ගිහිල්ලා ඒ දරු පැටියට රිදෙන්නේ නැති වෙන්න අර කටින් අල්ලගෙන ඇවිත් වෘක පැටවු අතරෙම තිබ්බා. වෘක අම්මා කියනවා මේ මිනිස් දරුවා දිහා බලලා අනේ කොච්චර චූටිද? ඒ වුණාට බය නම් පොඩ්ඩක්වත් නෑ වගේ කියලා කිව්වා. දැන් කට්ටියම ගුහාව ඇතුලේ ඉන්නවා. ටබාකි ඉන්නවා, වෘක මව ඉන්නවා, වෘක පැටවු 4 දෙනා ඉන්නවා, වෘක පියා ඉන්නවා. අර අලුතෙන් ආපු මිනිස් පැටියවත් දැන් අර වෘක පැටවු අතරේ තියලා සියලු දෙනාම දැන් ඒ දිහා බලාගෙන ඉන්නේ. එදා හොඳට හඳ පායපු දවසක්. දැන් ගුහාව ඇතුළටත් හොඳට එළිය වැටිලා. එක්කොටම හිටි හැටියෙම ගුහාව තුලට ආපු හඳ එළිය නැතුව ගියා. කට්ටියම ඒ දිහා බැලුවා. බලනකොට දැක්කේ කාවද? සියකාන් ඇවිල්ලා ගුහාව ඇතුළට ඇතුළු වෙන්න හදනවා. ගුහාවේ කට පුංචි නිසා ඌට ඇතුළු වෙන්න බෑ. මූ ලොකු කොටියෙක්. මෙයා අර එන්න තියෙන ගුහාවට ඇතුළු වෙන්න තියෙන ගුහාවට ඇතුළු වෙන්න තියෙන කටේ පුංචි නිසා ඌට ඇතුළු වෙන්න බෑ. ටබාකි දැක්කා තමන්ගේ ස්වාමියා සියකාන් ඇවිල්ලා ඉන්නේ. ටබාකි කියනවා මාගේ ස්වාමීනි ඒ කොළු පැංචා මෙතනින් ඇතුළට රිංගවනේ කියලා කිව්වා. එතකොට වෘක පියා කිව්වා සියකාන් මෙතනට එමෙන් අපට කළේ ලොකු ගෞරවයක්. සියකාන්ට මොනවද මෙතනින් ඕන කරලා තියෙන්නේ කියලා ඇහුවා සියකාන්ගෙන්. එතකොට සියකාන් කියනවා මට මුකුත් ඕනේ නැහැ. මට ඕන මගේ ගොදුර. මිනිස් පැටියෙක් මෙතනට ආවා. ඌගේ දෙමව්පියන් ඌ අතෑරලා ගිහිල්ලා ඒ මිනිස් පැටියව මට දෙනව වහාම මෙහාට කියලා කිව්වා. එතකොට වෘක පියා කිව්වා මේ වෘකයන් කියන්නේ නිවහල් ජාතියක්. අපි පිළිපදින්නේ අපේ රැළේ නායකයාගේ අන විතරයි. එතකොට සියකාන් කියනවා මම වෙන මොකුත් ඉල්ලුවේ නෑනේ. මට අයිති දේ මට දෙන්න. මේ කතා කරන්නේ සියකාන් කියලා අමතක කරන්න එපා කියලා හිමින් තර්ජනය කරා වෘක පියාට. මේ වෙලාවේ මේක ඇහුණා වෘක මවට. වෘක මව කිව්වා මේ කතා කරන්නේ රාක්ෂා නොන්ඩියා ඔයා දැනගන්නේ මිනිස් පැටියා මගේ. ඔහුව මරන්න දෙන්න බෑ. ඔහු අපිත් සමග ජීවත් වේවි. රැළත් සමග දඩයන් කරાવી කියලා වෘක අම්මා කිව්වා. මේ සියකාන් මීට කලින් වෘක අම්මත් එක්ක රණ්ඩු වෙලා ලොකු සටනකින් පරාද වෙච්ච සතෙක්. ඉතින් මේ සියකාන් දන්නා වෘක අම්මා ගොඩක් නපුරුයි. තරහ ගියාම ගොඩාක් නපුරුයි. එයත් එක්ක සටන් කරලා බේරෙන්න බෑ කියලා. ඒකින්ද සියකාන් පසු බැහැලා සියකාන් කිව්වා මිනිස් පැටියෙක්
වැඩිම ගැන රැළේ අනිත් අය මොන තීරණයක් ගනිද්ද කියලා බලමුකෝ කියලා. ඔය මිනිස් පැටිය අයිති මටයි කියලා ශියකාන් පසුබැසලා ශියකාන් යන්න ගියා. එතකොට වෘකපියා කියනවා ශියකාන් කියන කතාවේ ඇත්තක් තියෙනවා. මේ පැටියා රැළට පෙන්වන්න ඕනේ. එහෙම තියෙද්දි පැටියව තියාගන්නද කල්පනාව කියලා ශියකාන් ප්‍රශ්න කරා. මොකද මේ කැලේ නීතියක් තියෙනවා කිසිම පිට සතෙක් තියාගන්න බෑ කැලේ නායකයාගේ අවසරයක් නැතුව. ඒ කියන්නේ වෘක රැළේ නායකයා ආකේලාගේ අවසරයක් නැතුව තියාගන්න බෑ. එතකොට මේගොල්ලෝ කරන්නේ හැමදාම හඳ පායලා තියෙන පොයේ දවසට සභාගල කියලා ස්ථානයක් තියෙනවා. එතනට ගිහිල්ලා ඒක පුංචි කන්දක්. මේ කන්ද ගාවට ගිහිල්ලා තමන් ගාව ඉන්නවා නම් පැටව් ඒගොල්ලන්ව අඳුන්වා දෙන්න ඕන. ඊළඟට එහෙම නැත්නම් තව පිටස්තර කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙයා මේ කැලේ අපිත් එක්ක ඉන්නවා කියලා අනිත් වෘකයන්ට පේන්න හඳුන්වා දෙනවා මේ සභාගලදී. ඉතින් අර ශියකාන් එතනදී කිව්වේ අනිත් රැළේ අය කොහොම ප්‍රතිචාර දක්වද්ද කියලා දන්නේ නැහැ කියලා මේ සභාගලට ගිහිල්ලා අවසර ගන්න ඕන කියන එක. ඉතින් වෘකපියත් කිව්වා ඇත්ත නේද මේ රැළිය මේ මිනිස් පැටියා මේ රැළට පෙන්නලා අවසර ගන්න එපා කියලා කිව්වා. ඌර්කමව කිව්වා එතකොටම ඔව් අපි තියාගමු. මම එයාව හදාගන්නම්. මම ඔයාට කියන්නේ මෞග්ලි කියලා. නුඹව මරන්න ශියකාන් ආවා වගේ නුඹත් යම් දවසක ශියකාන් මරන්න ඕන කියලා අර පුංචි පැටියා දිහා බලාගෙන ඌර්කමව කිව්වා. මේ කැලේ නීතියක් තමයි පැටවුන්ට තනියම තම තමන්ගේ වැඩ කරගන්න පුළුවන් වූ හැටියම රැළේ රැස්වීමට කැඳවලා අනිත් හැමෝටම හඳුන්වා දෙන්න ඕන. මෙම රැස්වීම තියෙන්නේ මාසෙකට වරක් සභාගල මුදුනේ. මාසකට වරක් 15ක පෝයදාට. මේ රැස්වීමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ තනියම ජීවත් වෙන වෘක නායකයෙක්. හැමෝම එයාට කියන්නේ ආකේලා. ආකේලා කපටිකමින් ශක්තියෙන් තමන්ගේ රැළ පාලනය කරනවා. ඉතින් රැස්වීම පවත්වන දිනේදී වෘකපියා වෘකමව තමන්ගේ පැටවුන් ඊළඟට මේ අලුතෙන් එකතු වෙච්ච මිනිස් පැටියා මෞග්ලි එක්ක සභාගලට ආවා. ආකේලා කියනවා ඔන්න දැන් සභාගලේ ඉන්නේ මේගොල්ලෝ. ආකේලා කියනවා නුඹලා දන්නවා කැලේ නීතිය. නුඹලා දන්නවා කැලේ නීතිය. වෘකේනි හොඳින් බලන්න කියලා කිව්වා. එතකොට දැන් අර වෘකම්මල ඉන්නවනේ අනිත් පවුල් වල ඒගොල්ලොත් තමන්ගේ පැටව තමන්ගේ වැඩ තනියම කරගන්න පුළුවන් පැටව එක්කෙනා අර මේ සභාගල ඉස්සරහා තියෙන රැස්වීමට පෙන්නුවා. එතකොට වුන් කියනවා බලන්න හොඳින් බලන්න කියලා කියනවා. එතකොට අවසානයේදී ඔන්න දැන් මේ වෘක පවුලේ වෘකපියාගේ වාරය ආවා. එතකොට වෘකපියා මොකද කරේ? තමන් ගාව ඉන්න මේ මිනිස් පැටියව අර කවය මැද්දට තල්ලු කරා. දැන් වටේම බලන් ඉන්නවා වෘකයෝ. එතකොට ආකේලා කිව්වා හොඳින් බලන්න වෘකේනි කියලා. එතකොටම අර ගල්තලාව පිට ගොරෝ ශබ්දයක් ඇහුණා. මේ කවුද? ශියකා. ශියකානු තාමනේ මෞග්ලිව. එහෙම නැත්නම් මේ මිනිස් පැටියා ලබා ගන්න වැඩේ අතෑරලා නැහැ. ශියකාන් අද ඇවිල්ලා ඉන්නේ මේ සභාගලෙන් කොහොම හරි මේ මිනිස් පැටියව අරගෙන යන්න. ශියකාන් කියනවා අනිත් ඔක්කොටම ඇහෙන්න මිනිස් පැටියා මගේ. එයාව මට දෙන්න. නිවහල් ජාතියකට මිනිස් පැටියෙක්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ආකේලා කිව්වා වෘකේනි හොඳට බලන්න. නිවහල් ජාතියක් වන අපි අපේ කතාවලට කන් දෙනවා මිසක් වෙනත් අයගේ කතාවලට කන් දෙන්න උවමනා නැහැ කියලා. එතකොට වෘකෙක් කියනවා ඇත්තටම මේ නිවහල් ජාතියකට මිනිස් පැටියෙක්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. මොකද වනේ මේගොල්ලෝ ජීවත් වෙන කැලෑවේ නීතියක් තියෙනවා. පෝතකයෙකු රැළට ඇතුල් කිරීමේදී මතභේදයක් ඇති වුණොත් ඔහුගේ මව හෝ පියා හැර වෙනත් දෙදෙනෙකු අපවිය යුතුය. එතකොට දැන් මෙතන මේ මිනිස් පැටියාගේ අම්මයි තාත්තයි විදියට ඉන්නේ වෘක පියයි වෘක මවයි. දැන් මේ මෞග්ලිගේ. එතකොට දැන් මීට අමතරව තව කවුරු හරි අප වෙන්න ඕන. මොකද දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ශියකාන් ඇවිල්ලා සභාගල පිටිපස්සේ ඉඳලා මේ මිනිස් දරුවව ඉල්ලනවා. ඉතින් මෙතන දැන් මතභේදයක් ඇති වෙලා තියෙනවා. දැන් දෙන්නෙක් කවුරු හරි මේකට අප වෙන්න ඕන මේ දරුවව තියාගන්න. එතකොට ආකේලා අහනවා දැන් මේ අද මේ රැළට අලුතෙන් ඇතුළු වෙච්ච එක්කෙනාට කියන්නේ පෝතකයා කියලා. ආකේලා අහනවා කවුද මේ පෝතකයා වෙනුවෙන් කතා කරන්න කියලා මෞග්ලි. එහෙම නැත්නම් මේ මිනිස් දරුවව පෙන්නලා ඇහුවා. මේ වෙලාවේ ඉන්නවා මේ සභාගල ළඟ පෝතකයන්ට නීතිය උගන්වන මහලු දුඹුරු බාලු කියලා වලයි. මෞග්ලි වෙනුවෙන් කතා කරන්න මේ වලහ ඉදිරිපත් වුණා. දැන් බාලු කියනවා මේ මිනිස් පැටියා. ඔව් ඒ මිනිස් පැටියා ගැන මම කතා කරනවා. මිනිස් පැටියෙක් තියාගත්තට ඉතින් කිසිම වැරැද්දක් නැහැ. අනිත් අයට වගේ අපි මිනිස් පැටියටත් සලකමු. උගන්වන වැඩේ නම් මම බාර ගන්නම්කෝ. ඔන්න ආකේලා කිව්වා ඔන්න දැන් බාලු දැන් කතා කළා. ඔන්න දැන් එක්කෙනෙක් කැප වෙලා තියෙන්නේ. බාලු තමයි අපේ පොඩි අයට උගන්වන්නේ.
අපට තව ඇපයක් ඕන. දැන් ඔන්න බාලු ඇප වුණා. හැබැයි මේ කැලේ නීතිය අනුව තව කෙනෙක් ඇප වෙන්න ඕන. වෙන කවුද කතා කරන්න කියලා ආකේලා ඇහුවා. මේ වෙලාවේ සත්තුන්ගේ මේ සභාගලේ තියෙන කවය දෙසට එනවා අඳුරු කළු සෙවණැල්ලක්. අඟුරුම අඟුරු වගේ කළු පාට, කළුම කළු පාට එක්කෙනෙක්. එයාගේ නම තමයි බගීරා. එයාව හැම කෙනෙක්ම හඳුන්වන්නේ කැලේ ඉන්න කළු දිවියා විදියට. කළු දිවියා කියනවා බගීරා මේ ආකේලා ඔබ නිවහල් ජාතියක්. මේ බගීරා කියන්නේ ආකේලට ඇහෙන්නේ. ඔබ නිවහල් ජාතියක්. ඔබේ සභාවේ වැඩ කටයුතු වලට අත ගැසීමට මට අයිතියක් නැහැ. නමුත් වනයේ නීතිය අනුව අලුත් පෝතකයෙකු රැළට ඇතුළු කිරීමේදී යම් මතභේදයක් ඇති වුණොත් ඔහුගේ ජීවිතය වෙනුවෙන් කප්පමක් දීලා බේරගන්න පුළුවන් නේද? වෘකයෝ කියනවා බගීර හරි තමයි. මිනිස් පැටියා වෙනුවෙන් මොනවා හරි ලැබෙනවා නම් ඉතින් මිනිස් පැටියා තියාගමු. දැන් අනිත් වෘකයෝ ඔක්කොම කැමති වුණා මේ කප්පමක් දෙනවා කොහොම බගීර මිනිස් පැටියාව තියාගන්න. දැන් කවුරුත් විරුද්ධ නැහැ. බගීර මොකද කරේ? බගීර කියනවා බාලුගේ යහපත් වචනයට. දැන් බාලු එක තැනකදී අප වුණානේ අර මිනිස් පැටියව තියාගන්න. බාලුගේ යහපත් වචනයට අමතරව අලුතෙන් මරණ ලද ලොකු ගෝනෙක් මම එකතු කරන්නම්කෝ. මම අර ලොකු ගෝනෙක් මරලා තියෙනවා කැලේ පල්ලෙහා. මෙතන ඉඳලා 70ම භාගයක් විතර එපිටෙන් තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඒක තෑග්ගක් විදියට ගන්න. මමත් කැමතියි මේ මිනිස් පැටියා වෘක පවුලයි වෘක මව රාක්ෂත් එක්ක ඉන්නවට කියලා දෙවෙනි ඇපේ විදියට බගීර කැමති වුණා. එතකොට ඉතින් අනිත් වෘකයෝ හිතුවා අපි ඉතින් විරුද්ධ වෙලා වැඩක් නැහැ. මිනිස් පැටියා ශීත ඍතුවේ වැහි දිනවල මිය දිලා යාවි. ග්‍රීස්ම ඍතුවේ අවුරශ්මෙන් ඌ කර වෙලා යාවි. එොන්න ඔහේ ඉතින් ওই මිනිස් පැටියා ඔය රැළේ හිටියට අපිට ප්‍රශ්නයක් නැහැනේ. අපි යනවා අර ලොකු ගෝණව කන්න කියලා බගීරගේ වචනේ අනුව අර වෘකයෝ ටික ඔක්කොම 70ම භාගයක් විතර එහා පැත්තේ තියෙන අර ගෝණව කන්න ගියා යන්න. එතකොට ආකේලා කියනවා වෘකේනි හොඳට බලන්න. සියලුම වෘකයෝ මිනිස් පැටියා සෝදිසියෙන් බලා ඉවර වෙලා ගොන්නාම්බ හොයාගෙන කන්ද පාමුලට දිව්වා. ශියකාන්නම් බොහොම තරහින් හිටියේ. එයා මුළු රෑ වෙනකම්ම ගොරව අවට කැලෑවේ ඇවිද හිටියා. ආකේලා කිව්වා වෘක පියාටයි වෘක මවටයි මොහුව ගෙන යන්න. මොහුව කියලා කියන්නේ මේ මිනිස් පැටිය. එහෙම නැත්නම් අර මෞග්ලිව ගෙන යන්න කියලා තමයි මේ රාක්ෂට කිව්වේ. හයියෙන් කිව්වා මෙයාව ගෙනියන්න නිවහල් ජාතියකට සරිලන පරිදි පුහුණු කරන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි අර මිනිස් පැටියා එහෙම නැත්නම් මෞග්ලිව වෘක රැළට එකතු වුණේ. සියෝනි කැලේ වෘක රැළට එකතු වුණේ.